මේකෙන් යනවා 2යි මේකෙන් යනවා 2යි. එතන මෙතනට ආවන් පස්සේ 2යි යන මාර්ග දෙකක් තියෙනවා. සමානයිනේ. ඒ නිසා මෙතනින් යනවා i මෙතනින් යනවා i. එතන මෙතනින් ආවා 2යි මෙතනින් යනවා i මෙතනින් යනවා i. හරි. මෙතනින් එන 2යි මෙතනින් යනවා i මෙතනින් යනවා i. ඊට පස්සේ මේ i එකයි මේ i එකයි එකතු වෙලා එතනින් යනවා 2යි i වෙනවා. right. එතන මෙතනින් තේම මෙතනින් i එනවා මෙතනින් හරි. මේකෙන් 2යි එකක් එනවා මෙතනින් i එකක් එනවා මෙතනින් i එකක් එනවා මෙතනින් එනවා 2යි වෙලා. හරි. මෙතනින් i එනවා මෙතනින් i එනවා මේකෙන් එනවා 2යි වෙලා. එතන මෙතනින් 2යි ගියා මෙතනින් 2යි ගියා 6යි ආපු මෙතනින් යනවා 6යි කියලා. ආපු ධාරාවෙම ගියා. ඉතින් එනවා ඔයාලා ඕන එකක් තෝරගන්න. එක තැනකට එකම ධාරාව වෙනවා ඒවා සම විභව විදිහට ගත හැකි. මේ බලන්න මෙතනට ගත හැකි ඕන මේක c ලක්ෂය නම් එකක් c. මේක ගත්තොත් මේකත් c. මේක ගත්තොත් එහෙනම් මේකත් c. එතන මේකයි මේකයි එකතු වෙන නිසා මේ විදිහට දැන් d. මේකත් වෙන නිසා මේකයි මෙතන එන නිසා ඒක d ලක්ෂය. මේකත් වෙන නිසා මේකත් d ලක්ෂය. ඒකට බලන්න ඔක්කොම ලක්ෂ ටිකත් අඳුනගෙන තියෙනවා. ඉතින් ලේසිම ක්‍රමේ තමයි අපි දාමු v දැන් මේ ඔක්කොම වෙනකොට යොදන්න පුළුවන් ප්‍රතිරෝධය අපි හිතමුකෝ r කියලා. මේ කාරණා ඒකෙන් යන්න ඕනේ 6යි දානවා. එතකොට මේක a යකුර මේක b යකුර. එතකොට 6යි ඇවිල්ලා r වලින් ගිහිල්ලා සමප්‍රතිරෝධ විදිහට අපි r සලකලා තියෙන්නේ. එහෙනම් ලියද හැකි ඔයාලට VAB සමානයි කියලා VAC ධන VCD ධන VDB. හරිද? VA. ඉතින් VAB වෙනට ලියද 6යි r කියලා. මෙතන මේ ඔක්කොම වෙනකොට දෙපෙක r නිසා 6යි r සමානයි. VAC 2යි වැඩි කිරීම 1යි. 2යි වැඩි කිරීම 1යි. ධන VCD කියන්නේ i වැඩි කිරීම 1යි. ධන VDB කියන්නේ 2යි වැඩි කිරීම 1යි. එතකොට අතන පේනවා 6යි r සමානයි 2යි 3යි 5යි. එතකොට 6යි r සමාන වෙනවා 2යි 3යි 5යි 5යි r වලට i යි සුළු වුණාම 5යි වලට r සමාන නම් 5 බෙදීම 6යි කොහොමද? ඒක ඕක තමයි ලේසි ක්‍රමේ. ටක් ගාලා ධාරාව ටික ලකුණු කරගන්න එක පාඩම අදාන්න පුළුවන්. නැත්නම් මේක සමමිතියනොත් හදත හැකි. නැත්නම් විභව සමාන කරලත් හදත හැකි. එක එක ක්‍රම තියෙනවා. එහෙම නැත්නම් සම්මිතික භාවයට අනුව හඳිත හැකි. ඒක නිසා මම හිතනවා මේක